හායි කොහොමද ඔයාලට? වැස්ස නිසා මේ දවස් ටිකේම ගේ ඇතුලේ එළියට බහිනවත් විදිහක් නෑනේ. ඒත් ඉතින් ෂැන්ඩිලා එක්ක කම්මැලි වෙන්න වෙලාවක් නෑ. බලමුද බබත් එක්ක වැස්ස දවස් ටිකේ මම කරපු ඇක්ටිවිටීස් වගේක්. මුලින්ම ඩාන්ස් පාටි එකක්. ඩාන්ස් කරනකොට පනින එක, කැරකෙන එක, සංගීත නටන එකෙන් ශරීර සම්බරතාවය වැඩි වෙනවා, සම්බන්ධීකරණය සහ ශක්තිය වැඩි වෙනවා. ඒ වගේම හැඟීම් පාලනය, සංගීතයේ චලනය දරුවන්ගේ ශක්තිය සහ ලොකු හැඟීම් පිට කරන්න උදව් වෙනවා. ඒ වගේම එකට නටනකොට ආදර හෝමෝනය කියලා කියන්නේ ඔක්සිටොසින් හැදෙනවා. ඉතින් අම්මගේ බබාගේ තියෙන බැඳීම වැඩි වෙනවා. රිද්මය සහ තාලය භාෂා වර්ධනයට සහ පස්සේ ගණිත හැකියාවට උදව් වෙනවා. මේ විදිහට ඩාන්ස් කරන එක වැස්ස දවසට විතරක්ම නෙමෙයි අපේ බබායි මායි නිතරම කරන දෙයක්. මම පොඩි ටිප් එකක් කියන්නම් අම්මලට. අපිට එක්සර්සයිස් කරන්න ගොඩ වෙලාවක් අපිට හිටින්න නැහැ අපේ කාර්ය බහුලත්වයත් එක්ක. ඉතින් මේ වගේ බබත් එක්ක හවසකට විනාඩි 10ක් විතර හොඳට දාඩිය දාන්න උඩ පැනලා අම්මත් චුට්ටක් ඉතින් ඩාන්ස් කළොත් අම්මලට හොඳ එක්සර්සයිස් එකක් ලැබෙනවා ඒකෙන්. ඊට පස්සේ මම දුන්න බබාට බිල්ඩින් බ්ලොක්ස් වගේක්. බිල්ඩින් බ්ලොක්ස් අල්ලන එක, තියන එක, හයි කරන එකෙන් සියුම් මාංශ පේශි ශක්තිමත් වෙලා බබාලගේ ඇඟිලි ශක්තිමත් වෙන්න උදව් වෙනවා. ඉතින් ඒකම පස්සේ කාලෙක ලියන්නත් හුරුවක් වෙනවා. ඒ වගේම ප්‍රශ්න සඳීමේ හැකියාවත් එයාලට ලැබෙනවා. කොහොමද වැටෙන්නේ නැතුව බිල්ඩින් එකක් උසට හදන්නේ කියලා වගේ පුංචි ඉංජිනේරු දැනුමත් ලැබෙනවා. ඒ වගේම නිර්මාණශීලීත්වය වැඩි වෙනවා. නිදහස් එල්ලමින් එයාලගේ පරිකල්පනය වැඩි වෙනවා. ඒ වගේම එකම දෙයකට අවධානයෙන් ඉන්න පුළුවන් කාලය වැඩි වෙනවා. මේකට බිල්ඩින් බ්ලොක්ස් විතරක්ම නෙමෙයි ලෙගෝස් ගන්නත් පුළුවන්. මේ හැම ක්‍රියාකාරකමක්ම පුංචි දූල පුතාලා ඉන්න හැම ගෙදරකම වගේ කරන්න පුළුවන් දේවල්. මෙන්න ඊට පස්සේ තියෙනවා අපේ බබා හුඟක් මාස උන එක. අපි බැංකට් ෆෝට් එකක් හැදුවා. ඒ කියන්නේ සෙල්ලංගයක්. සෙල්ලම් ගෙවල් හදාගෙන මවාගෙන කරන සෙල්ලම් වලින් බබාලගේ පරිකල්පනීය විශ්වාසය දෙකම වැඩි වෙනවා. ඒ වගේමයි මේ වගේ සෙල්ලම් ගයක් ඇතුළට යනකොට බඩ ගාගෙන, දන ගාගෙන, ටිකක් පහතට නැවිලා එනකොට යනකොට බබාලා සීමාවන්, එයාලගේ සීමාවන් ඉගෙන ගන්නවා. ඒ වගේම එයාලට පොඩි සුව පහසු ආරක්ෂිත තැන් තියෙනවා කියන එක එයාලා ඉගෙන ගන්නවා. ඒ වගේමයි මගේම තැනක මං ඉන්නවා කියන ස්වාධීනත්වය එයාලට වැඩි වෙනවා. Koyaknya selang kayak katanya. Selang gilang mami node hai. Apa betul betul wahai ada. Betul selang gilang itu iya. Shooting lagi. Không thấy gì. Không thấy gì. Anh rất là mỏi. Alaga nama katak gini kan? Sudah gitu dia. Tahu katak kita dulu. Hai, anak berbagi selang gitu. Amma enna. මේ වගේ දේවල් වලින් බබාලා ඉක්මනටම සමාජශීලී වෙන්නත් ඉගෙන ගන්නවා. හායි. I'm a bunny. I'm a bunny.
ඔන්න දැන් කතන්දර කියවන වෙලාව. දන්නවද? පොතක් කියවනකොට මේ වගේ වයසක බබාලා අලුත් වචන 5-10ක් අතර ප්‍රමාණයක් අහනවා ඉගෙන ගන්නවා. මේ වගේ අලුත් වචන අහන එකෙන් බබාලාගේ වචන මාලාව වැඩි වෙනවා. ඒ වගේම අම්මත් එක්ක හරි වැඩිහිටි කෙනෙක් එක්ක හරි තුරුල් වෙලා ලං වෙලා කතාව කියවනකොට බබාලට ආදරය ආරක්ෂාව වගේ හැඟීම් දැනෙන්න හැඟෙන පටන් ගන්නවා. කතාවක් අහගෙන ඉන්න එකෙන් අවධානය සහ තේරුම් ගැනීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. ඒ වගේම පින්තූර බලලා වචන වලින් ගලපලා බබාලා කවදාවත් දැකලා නැති ලෝකයක් එයාලා හිතින් මවා ගන්නවා. වලත් මේ සෙල්ලංගයක් හදලා තියෙන පුතේ. Let's make a blanket fort. JJ notes with අනික දන්නවද අවුරුදු 2 වගේ වයස වල ඉන්න බබාලාගේ මොලේ තප්පරයකට අලුත් ස්නායු සම්බන්ධතා මිලියන එකක් විතර හදනවා. ඉතින් සෙල්ලම තමයි යාගේ මොලේ හදාගන්න හොඳම විදිහ. මේකත් වෙනවා. blanket fort එක. අපිට එක සෙට් වෙනා ගන්න. කවුද ඉන්නේ? තාත්තයි අම්මයි. JJ එන්න බෑ මේ ඒගොල්ලෝ මේ පුතාගේ පැදුර වගේ එකක මේ බ්ලැන්කට් එකක් කියලා සෙල්ලංගයක් හදලා පුතේ. What make you happy? JJ Yoyo and Tom Tom feel so safe and මේ ක්‍රියාකාරකම් දරුවාගේ විනෝදයට විතරක් නෙමෙයි දරුවාගේ වර්ධනයටත් බලපෑම් ඇති කරනවා. ඒ වගේමයි කම්මැලිකමට විසඳුමකුත් ලැබෙනවා. බ්ලැන්කට් එකක් දාලා හදලා. අනේ ෂෝ පුතේ ඒගොල්ලොත් හදලා හැම එකක්. මම තව බෝනස් බෙනිෆිට්ස් ටිකකුත් කියන්නද? පැස දවසක මේ වගේ ඇක්ටිවිටීස් කරන එකෙන් එයාලා හිතනවා එයාලා ඉගෙන ගන්නවා අපිට කොහේ හිටියත් විනෝද වෙන්න පුළුවන් කියලා. ඒකෙන් එයාට ජීවිතේට ඔරොත්තු දීමේ හැකියාව ලැබෙනවා. ස්ක්‍රීන් ටයිම් එකක් නැතුව එළියට යන්නේ නැතුව විනෝද වෙන්න පුළුවන් කියන එක ඉගෙන ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් ජීවිත කාලෙට මෙයාට ලැබෙන බෙනිෆිට්ස් වෙනවා. අනික ක්වොලිටි ටයිම් එකක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම දවසේ හැම වෙලෙම නැතත් අඩුම පැය භාගයක් හරි විනාඩි 10ක් හරි බබත් එක්ක ක්වොලිටි ටයිම් එකක් ගත කරන්න. හුඟක් වෙලාවට try කරන්න. දරුවන්ට දෙමව්පියන්ගෙන් අංක 1ටම ලැබෙ යුත්තේ අවධානය සහ ආරක්ෂාව. ඉතින් අපි මේ කරන පොඩි සෙල්ලම් තමයි එයාලගේ ලොකුම ඉගෙනීම. ඒ නිසා වැස්ස දවසත් අපිට වටින දවසක් කරගන්න අමතක කරන්න එපා. ඔන්න අන්තිමට බබත් එක්ක එකට එකතු වෙලා රෑ කෑම එකත් හදුවා. කුස්සිය වැඩවලදී නම් බබාලව එකතු කරගත්තාම චුට්ටක් කරදරයි තමයි. ඒ වුණාට චුටි වෙලාවකට හරි යාළුව එකතු කරගෙන එයාත් එක්ක එකතු වෙලා උයන්න ගන්න එක එයාලට ලොකු වටිනාකමක් වෙයි අනාගතේට. ඉතින් ඒකින් එයාලගේ ජීවන කුසලතාව වර්ධනය වෙනවා. ඒ වගේම පවුල සම්බන්ධයෙන් පවුලට තියෙන ආදරය ලිංගිකකම ඒ හැමදේමත් වැඩි වෙනවා. කතාව මං කිව්වේ නෑනේ රැට මොනවදද හදන්නේ කියලා. ගාලික් රයිස් එක්ක එග් මසාලා කරියක් හදලා පරිප්පු කරි එකක් හදන්න තමයි මගේ ප්ලෑන් එක. බත් එක රයිස් කුකර් එකේ කුක් කරගත්තා. මම පරිප්පු එකත් පහේ ටික දාලා ලිපේ තියලා උයාගත්තා. ඉස්සෙල්ලාම පෑන් එකට තෙල් චුට්ටක් දාලා කරපිංච කොළ ටිකක් මම බැදගත්තා. ගැඹුරු තෙලේ නැතුව නිකන් ෆ්‍රයි කරලා ගත්තා බත් එකට එකතු කරන්න. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ මම තම්බලා දෙකට කපාගත්ත පිත්තර ඒ පෑන් එකේම යට කොටස කියන්නේ අපි කැපුම් පාර තියෙන කොටස තෙල් තාච්චියේ තියලා විනාඩි කිහිපයක් මද ගින්නේ ෆ්‍රයි කරගන්නවා. මොකද එතකොට ඒ කරියකට දැම්මට පස්සේ කහමදේ සුදුමදේ වෙන් වෙන්නේ නැහැ. ඒක ගානට තියෙනවා. ඒ නිසා ඒ වගේ ෆ්‍රයි කරගෙන මම ඒක අයින් කරගත්තා. ඊට පස්සේ ඒ පෑන් එකටම මම කරදමුංගු කරාබු නැටි කුරුදු ටිකක් දාලා ඒක ෆ්‍රයි වෙනකන් තියලා ලුණු ටිකක් දාලා ලුණු ටිකත් රන්වන් පාට වෙනකන් වැදුනට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකක් දාලා ඒකටත් පස්සේ තක්කාලි දාලා තක්කාලිත් හොඳට ෆ්‍රයි කරන්න තිබ්බා. ඊට පස්සේ ඒකටම තැම්බෙන ප්‍රමාණයට අවශ්‍ය වතුර චුට්ටක් දාලා ඒකටම කහ කුඩු ලුණු කුඩු දාන්න. මට කහනම් දාන්න අමතක වුණාද කොහෙද ඒත. කැමති නම් මිරිස් කුඩු ගම්මිරිස් කුඩු රස බලලා දාගන්න පුළුවන්. කරපිංචා රම්පේ අම මිරිස් කොච්චි කැමති නම් එහෙම දාගෙන පස්සේ අර අපි ෆ්‍රයි කරගත්ත බිත්තර ටික එකතු කරගන්න. අපි කලින් වීඩියෝ එක තියෙනවනේ මසාලා චිකන් කරි එකක් හදපු එකක්. අන්න ඒකට හදපු 3-5 මිශ්‍රණයෙන් මගේ ළඟ තියෙන නිසා ඒකෙනොත්
අවශ්‍ය ප්‍රමාණය බලලා දාගත්තා. ඒක එකතු කරගෙන චුට්ටක් කරියක හිඳනකන් තියලා ඔෆ් කරගත්තාම අපේ එක් මසාලා කරියක ඔන්න දැන් ගාලික් රයිස් එක හදන්න යන්නේ. ඒකට තාච්චියට තෙල් චුට්ටක් දාලා ඒකටම බටර් ටිකක් වැඩිපුර දාලා සුදු ලුණු පොගෙන චූටියට හිණියට කපාගෙන එකතු කරලා ඒක රන්වන් පාට වෙන්නත් කලින්ම වගේ බත් ටික එකතු කරලා හැඳි ගාලා කලවම් කරලා හදාගත්තා. මේකටම ගර්කින් අන්නාසිය ස්ලයිස් කරලා තියාගත්තා. මේ ඔයාලට පේන්නේ ඊට පහුවෙන්ද මං හදපු මෙනු එක හස්බන්ඩ් කිව්වා ඒ මෙනු එකම ඊළඟ දවසෙත් හදන්න කියලා. ඇත්තටම මේ මෙනු එක හරිම රසයි. කැමති නම් try කරලා බලන්න. මං එදා වෙනසකටත් එක්ක කැරට් තම්බලා අන්නාසි කොටුවට කපලා සැලඩ් එකක් හදාගත්තා. මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. මං ආයෙත් නිකන් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.